පුතාලා අපේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 49න් මේ පෘථුවි තලයේ මත වැඩ ඉන්නේ ධාතුන් වහන්සේලා 3යි. මේ ධාතුන් වහන්සේලා අතරින් අපිට S2 දැක ගන්න පුළුවන් එකම ධාතුන් වහන්සේ බුදුන් දැක්ක හා සමානයි ඒ දළදා මාලිගාවේ වැඩ ඉන්න වම් යටි දළදා වහන්සේ. එතකොට අවුරුදු 16කට පස්සේ අපේ ලංකාවේ මිනිස්සුන්ට බෞද්ධයින්ට සමස්ත ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලැබිලා තියෙනවා දළදා දැක්මක් දළදා ප්‍රදර්ශනයක් වැඳ පුදා ගන්න. ඔයාගේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා කැමැත්තෙන් ඇති ඔයා ආසාවෙන් ඇති දළදා වහන්සේ වැඳ පුදා ගන්න. සමහරලාට දවස් 3-4ක් එක දිගට පොලිමේ ඉන්න වෙයි. අම්මා කියයි මාව ගිහිල්ලා දාන්න දළදා වහන්සේ වැඳ පුදා ගන්න. ආච්චි සීය කියයි මාව එක්කයි යන්න. ඒක ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් සමහරලාට දවස් 3-4ක් මොකටද මේ කට්ටක් කන්නේ. එහෙම හිතන්න එපා කොයි වෙලාවකවත්. අමාරුවෙන් හරි ඒ දේ ඒ අය වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරලා දෙන්න. මොකද ඒ අවස්ථාව තව අවුරුදු 5කට 6කට පස්සේ උදා වෙනකොට සමහරලාවට ඒ ආසාවෙන් හිටපු අම්මා තාත්තා ආච්චි සීය අපි අතර නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක අවස්ථාවක් කරගන්න බුදුන් දැක්ක හා සමානයි ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න.